අයිබෝවන්. ඉතින් ක්‍රිෂ්ණි අයිබෝවන්. ඉතින් ඒ වගේම අද අපි කතා කරන්න සූදානම්. මම හිතන්නේ අපි පසුගිය වැඩසටහනේ ඔබට මතක් කරා අපි වැඩසටහන් මාලා 3ක් කරනවා මේ අයවැය සම්බන්ධව. අයවැය කතා බහ යන අතරතුරේම පක්ෂ විපක්ෂ විවිධ අදහස් එනවා ක්‍රිෂ්ණිනේ. හැබැයි මොනවා වුණත් හොඳ සහ නරක දෙකම අයවැය තුළ තියෙනවා. මම හිතන්නේ මේ අද මේ සාකච්ඡාවට අපි ආරාධනා කරා පෙර සාකච්ඡාවේදී වගේම අපිත් එක්ක තමන්ගේ තියෙන විශේෂඥතාවය සහ දැනුම බෙදා ගන්න ආරාධිත කතිකයන් විදියට විශේෂයෙන්ම අපේ ඇඩ්වොකට් ආයතනයේ දන්නාත් ෆර්නාන්ඩෝ මහත්මයා අපි අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. ඒ වගේම තමයි ජාත්‍යන්තර සමගතා පිළිබඳව සහ විශේෂයෙන්ම මේ නව දේශපාලන සංස්කෘතියක් තුළ තාරුණ්‍යයට එන්න අවස්ථාව නිර්මාණය කරන තැන සීවස ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාර නිර්මාතෘතුමන් වත්මන් සභාපතිතුමන් ප්‍රශාන්ත් නාසිර් ඩීවස මහත්මයා. අයිබෝවන්. විශ්නි දැන් මේ විෂන් 100 එක්ක අපේ තුන්වෙනි වැඩසටහන අපි මෙහෙම ආරම්භ කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අයවැය තුල පවතින ආදායම ගැන. මොකද අපි මේ විෂන් 100 කියන එක විශේෂත්වය වෙන්නේම දනනාත් සහ ප්‍රශාන්ත් අපි මේ ප්‍රශ්න මතු කර ඉන්නේ නැහැ. අපි කියනවා ඒකට කරන්න පුළුවන් විසඳුම මොකද? හැමතැනම දක්ෂ ප්‍රශ්න මතු කරන්නනේ. ගොඩක් දේශපාලන වේදිකාවෙත් කියනවා මතකද කරපු හැටි ඔයාලා කරපු එක හින්දා තමයි අපි ඒ අතීතාවර්ජනය සහ වැරදිච්ච තැන් සහ වර්ධින තැන් සහ අනුන්ගේ වැරදි හොයනවා විනා අපි අපෝසත් වෙලා තිනවා විසඳුම් දෙන්න. ඉතින් අපි විෂන් 100 කියන්නේ හරි ඔයාලා ඔක්කොම වැරදි හොයන්න. ඒ වැරදි ටික ඔක්කොම අපි එකතු කරගෙන ඒ ටිකට අපි විසඳුම් දෙන්න. ඉතින් ඒක හින්දා අපි දැන් මේ යන්නේ අද විසඳුම ගැන සාකච්ඡා කරන්න. ඉතින් මේ රටේ ආදායම සම්බන්ධව කතා කරද්දී මම හිතන්නේ බොහොම මේ කනගාටුදායක සහ අපහසු දායක තැනක තමයි තියෙන්නේ. මේ විශේෂයෙන්ම අපි මුලින්ම අහන්න කැමති පොදුවේ ඔබ දෙපළගෙන් මේ රටේ ආදායම වර්ධනය කරගන්න සහ මේ අපි බලාපොරොත්තු වෙන සතුටින් පිරුණු රටක් හැමෝම බලාපොරොත්තු වෙන සතුටින් ජීවත් වෙන්න මේ වගේ දෙයක් කරගන්න නෙවිෂ්. ඉතින් ඒකින්ද මේ කොහොමද මේ ආදායම වැඩි කරලා රටක මේ ප්‍රීතිමත් දේශයක් ගොඩනගා ගන්න ධනාත්මක පටන් ආදායම සාමාන්‍යයෙන් වැඩි කරගන්න ඉතින් රජයට තියෙන එකම ක්‍රමයයිනේ බදු ගහන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙළඳපොළ ක්‍රමයේ විශ්වාස කරන කට්ටිය කියන ප්‍රධාන දෙයක් තමයි බදු රජයකට අනිවාර්යෙන් අය කරන්න සිදු වෙනවා. හැබැයි අය කරද්දී ඒක මූලධර්ම හතරක් තියෙනවා. හතර මත අය කරන්න කියලා. එකක් තමයි බදු ක්‍රමයේ සරල වෙන්න ඕනේ. මොකද මේක සංකීර්ණ වුණොත් එහෙම මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. හොයාගන්න බෑ මොන බද්දද අමාරු වෙනවා. දෙවෙනි එක තමයි මේක විනිවිදභාවයක් තියෙන්න ඕනේ. මොන විදියටද අය කරන්නේ මොකද්ද ප්‍රමාණය කියලා විනිවිදභාවයක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි වැදගත් එක. බදු අය කරන්න බෑ. ඒ කියන්නේ බදු ප්‍රතිපත්තිය නිසා කෙනෙක්ව ජයග්‍රාහකයෙක් කරන්න හෝ පරාජිතයෙක් කරන්න බෑ. ඒ කියන්නේ තෝර බදු ගහන්න බෑ. ඒ වගේම තෝර බදු සහන දෙන්නත් බෑ. මොකද සමබිමක් නිර්මාණය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කිව්වොත් එහෙම සුදු ෂර්ට් අඳින කට්ටියට බදු ගහනවා කියලා ඒක අසාධාරණයි. ඒ කියන්නේ එතකොට ඇවිල්ලා සුදු ෂර්ට් අඳින කෙනා පරාජිතයෙක් වෙලා දම්පාට ෂර්ට් එකක් අඳින කෙනා ජයග්‍රාහකයෙක් වෙනවා. හැබැයි දැන් අපි මොනවා හරි අවශ්‍ය ෂර්ට් වලට බදු ගහනවා කිව්වොත් මං ෂර්ට් වල බදු ගහන්න කියනව නෙවෙයි. නමුත් එතකොට ඇවිල්ලා දම් සහ සුදු අතර වෙනසක් ඇති වෙන්නේ නැහැ. හැමෝම ෂර්ට් එකක් අඳිනව නම් එතකොට හැබැයි ෂර්ටුයි අපි හිතන කලිසමුයි අතර වෙනසක් ඇති වෙනවා. මොකද ෂර්ට් වලට බදු ගෙවුවට පස්සේ මිනිස්සු ෂර්ට් පරිභෝජනය අඩු කරලා කලිසම් වලට යන්න ගන්නවා. එතකොට එහෙමනම් සමස්ත ඇඳුම් වලටම යම් කිසි මොකද මම මේ අදහස් කරන්නේ තෝර බදු ගහන්නත් බෑ. වගේම තෝර බදු සහන දෙන්නත් බෑ. එතනොත් වෙන්නේ බදු මූල ධර්මය පැහැර හැරීම. අවසාන එක තමයි බදු ක්‍රමයේ ස්ථාවර වෙන්න ඕනේ. නිතර බදු මාරු වෙන්න ගත්තොත් එහෙම හෙට වෙන්න ගත්තොත් එහෙම නැවත වරක් එකක් එක සංකීර්ණ වෙනවා. අනිත් එක ඇවිල්ලා ඒකින් අර ව්‍යාපාරිකයන්ට මේක හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඕනම බදු ක්‍රමයක් හොඳම ක්‍රමය තමයි වෙනස් නොකර සරල විනිවිදභාවයන් යුතුව හැම එක්කෙනාටම පොදු වෙන විදියට මේ බදු අය කරන එක. ඒක තමයි ඔය සාමාන්‍ය වැට් වගේ බද්දට ගොඩක් දෙනෙක් කැමති නැති වුණාට ඒක ලෝකයේ යම්කිසි සාධාරණ බද්දක් කියලා හිතන්නේ. මොකද ඒකෙදි හැමතිස්සෙම අර වගේ ෂර්ට් එකට එහෙම නැහැ. හැමෝම ගෙවනවා වැලිව් ඇඩිෂන් එකට විතරයි බද්ද ගෙවන්නේ. ඒක මම මේ උදාහරණයකට කිව්වේ. ඉතින් ඒක නිසා තෝර නැත්තම් කාලයක් මතක ඇති කලින් අවුරුද්දේ ලැබපු ලාභ වලටත් බදු ගහනවා. ඒ වගේ එක තෝර එක ඒවට හිතන විදිහට බදු ගහනවා. එතකොට ඇවිල්ලා මේක සම්පූර්ණයෙන් අප්සෙට් යනවා. ඉතින් අයවැයකට වෙන්න ඕනේ ඔය බදු මූලධර්ම හතරට මත ඉඳලා බදු ප්‍රතිපත්තිය හදන එක. ඉතින් ප්‍රශාන්ත් මොකද හිතන්නේ? කියන්නේ කොහොමද ආදායම් වැඩි කරගෙන අපි රටක සතුටු දේශයක් ගොඩනගන්න සතුටින් ඉන්න. මොකද කොච්චර සතුටින් ඉන්නකොත් අපි තාම ඉන්නේ දුකින්නේ. අපිට මේ හරි ආර්ථික මට්ටමක් කිසිනේ නේද? තාම හොයාගන්නම අපහසුයිනේ. කොහොමද මේ මාවත ඉවර කරගන්නේ? දැනවත් කෝගේ අනිවාර්යයෙන්ම බදු අය කිරීම ඕනම රජයක ප්‍රධාන ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඒ සමගම අපි බලන්නට අවශ්‍යයි
ලෝක ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ තිබෙන පිහිටීම ශ්‍රී ලංකාවේ තියෙන කුසලතාවයන් හැකියාව ඒ සෑම දෙයක්ම පාවිච්චි කරලා අපිට කොහොමද මීට වඩා ආදායමක් ලබන්න පුළුවන් මොන වගේ නිෂ්පාදන මොන වගේ සේවාවල්ද සහ දැන් මෙතන තියෙන වැලියු චේන් එකේ සමහරක් වෙලාවට අපිට සම්පූර්ණ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැහැ ඒකේ කොටසක් මොන හරි දෙයක් මොනවද අපිට කරන්න පුළුවන් ඒ විශේෂීකරණයක් ඇති කර ගැනීමක් අවශ්‍ය වෙනවා ඉතින් ඒ සඳහා නිර්මාණශීලීව හිතන්න ඕනේ ගොඩක් වෙලාවට වියට්නාමයේ කතාව බලන අවස්ථාවේදී ඔවුන් දැක්ක චීනයේ ශීඝ්‍ර වර්ධනය. ඉතින් ඔවුන් චීනෙත් එක්ක තරඟ කරන්න ගියේ නෑ. චීනයේ වර්ධනයට ඔවුනුත් එල්ලෙලා කොහොමද අපිට ඒ ආර්ථිකයට සම්බන්ධ වෙලා අපිටත් ගොඩ එන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේ අපිට හොඳ අවස්ථාවක් තියෙනවා ඉන්දියාව ඉදිරියට ගමන් කරනවා. ඉතින් ඉන්දියාවේ ආර්ථිකයේ වර්ධනය වෙනවත් සමගම මොන වගේ අනු ආර්ථිකයක්ද අපිට ඇති කරගන්න පුළුවන් එතනින්. කොහොම වගේ දෙයක්ද අපිට ඇති කරගන්න විශේෂයෙන්ම හොංකොං වගේ රටක් ගත්තාම දැන් සමහරක් වෙලාවට චීනයේ සමහර ව්‍යාපාරිකයන් අපහසුතාවයක් තියෙනවා නම් කාර්යක්ෂමතාවයේ අඩුවක් තියෙනවා නම් හොංකොං වල එහෙම නැහැ. ඉතින් හොංකොං වල රෙජිස්ටර් කරලා චීන බිස්නස් කරනවා. ඉතින් අර ඒ වගේ අපිට බලන්න ඉන්දියාවේ යම්කිසි අකාර්යක්ෂමතාවයක් තියෙනවා නම් යම්කිසි අපිට එතන මිටට හොඳ පැහැදිලි සේවයක් සහ ලස්සන පරිසරයක් මේවා මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ හෙඩ් ඔෆිසස් හදාගෙන ඔක්කොම මෙතන ඉඳන් කරලා ඔපරේෂන්ස් යන්නේ එතන. ඉතින් ඒතර ඒ ආර්ථිකයේ ගොඩ එනවත් එක්කම අපිටත් ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා. ඉතින් ඒ වගේ අපිට හිතන්න අවශ්‍ය මොනවද මේ දැන් ලෝකෙ වෙන්නේ කොහොමද අපි ඒකට සැලසුම් වෙන්නේ සහ කොහොමද ආයෝජකින්ට අඩුම ගානේ එපා නොවි මෙතනට ඇවිල්ලා යන්න පුළුවන් තත්ත්වයක්පත් කරන්නේ. දැන් වුණා ජනාධිපතිතුමාම මම හිතන්නේ මාස දෙකකට ඉස්සෙල්ලා කිව්වා මෙතනට ආම ආයෝජකෙට එපා වෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට ව්‍යාපාරයක් රෙජිස්ටර් කරනවත් මම හිතන්නේ 17 වෙනකට විතර යන්න වෙනවා. ගිහලා අනිවාර්යයෙන්ම ওই 17න් එකෙක් පගාවකුත් ඉල්ලනවා. අර එපා කරලා හැබැයි අර සිංගප්පූරුවට ගියාම one window එක තැනකට ගියා ඔක්කොම කරා සමහරකට ඔන්ලයින් ඔක්කොම කරා. දැන් ඔයා වුණත් මෙතන රටේ ප්‍රවැසියෙක් කෙනෙක් ව්‍යාපාරයක් කරන්න ඉස්සරලා. මම කොච්චර මහන්සි වෙන්න ඕනද ව්‍යාපාර රෙජිස්ටර් කරගන්න. ඒ විතරක් නෙමෙයි වාට බැංකු ණයක් ගන්න ඕන නම් මොන හරි කරන්න. මුළු ජීවිතේම විකුණන්න වෙනවා ඒ බැංකු ණය ගන්න. ඉතින් ඒ වගේ අපහසුතාවයට ඒ වගේ දේවල් කාලයක් තිස්සේ තියලා අපි දන්නවා මේක වැරදි මේක නිවැරදි කරන්න ඕන නිවැරදි කරන්න. එහෙම කී ඉන්නවා කාටද ධෛර්යයක් තියෙන්නේ හැකියාවක් තියෙන්නේ ප්‍රඥාවක් තියෙන්නේ මේව නිවැරදි කරන්න. ඒතකොට අපිට ආයෝජන ලබා ගන්න පුළුවන් සාපේ නව නිපැයුම් වලට අපිට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේව හරි ගස්සනකල් අපිට ඉදිරි ගමනක් නැහැ. ඉතින් මම කියපු බදු අය කිරීම නිෂ්පාදන ආර්ථිකය අපි බලවත් ආර්ථික සමග එකතු වෙලා හරි මේ ගමන යන එක තුන්වෙනි එක ආයෝජකින්ට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීම. අපි ඇත්තටම සර්වේස් කරලා බලන්න ඕනේ. ඇයි ඔබ ලංකාවේ ආයෝජනය කරන්නේ නැතුව තායිලන්තයට ගියේ? මොකද්ද මෙතනින් අපිට වැරදුනේ? අපිට සමා වෙන්න කොහොමද අපි නිවැරදි කරන්න පුළුවන්? ඒ අයට ආයෙ ගිහලා කතා කරන්න ඕනේ. ඇයි මෙහෙම ආවේ? මම ගිය අවුරුද්දේ එක්සත් ජනපදයේ විවිධ විශ්වවිද්‍යාල කතාවල් දෙන අවස්ථාවේදී මට අවස්ථාවක් වුණා ශ්‍රී ලාංකිකයන් හම්බ වෙන්න. මම තීරණය කළා ශ්‍රී ලාංකිකයන්ව විවිධ ප්‍රාන්තවල ගිහලා ශ්‍රී ලාංකිකයන් හම්බ වෙන වැඩසටහන් කරමු කියලා. ඒ හම්බ වෙන අවස්ථාවේදී මම ගිය වැඩසටහන මම හිතන්නේ 8ක් කළා ප්‍රාන්ත 8ක. ඒ 8න් විතරක් ඩොලර් මිලියන 300ක ආයෝජන ලංකාවට ගේන්න උත්සාහ කරලා බැරි වුණා ශ්‍රී ලාංකිකයෝ කතා කරන්න පටන් ගත්තා. වැඩසටහන 8යි. හේතුව පළවෙනි එකෙම කිව්වා මම මෙච්චරක් ගේන්න හදපුවද මම මිලියන 20ක් ඉන්වෙස්ට් කරන්න මෙන්න ඉන්වෙස්ටර් මට මෙහෙම වුණා මම අත්හැරලා. ඉතින් මම ඊපස්සේ මම ෆයිල් එකක් කරලා පිටිපස්සෙන් තිබ්බ ශාලාවේ හැමෝම තමාට එහෙම දෙයක් වුණා නම් ලියන්න කියන්න. කොච්චරක් දාන්න ගියාද මොනවාද උනේ? 330ක් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලාංකිකයන් ලංකාව තුළ ආයෝජනය කරන්න ගිහිල්ලා එපා වෙලා සමහරක් අය ඒක තියාගෙන හිටියේ සමහරක් අය තායිලන්තයේ ආයෝජනය කරා සමහරක් අය ඩුබායි අපිට නැති වෙච්ච අපේ මිනිස්සු කැක්කුමක් තියෙන අපේ මිනිස්සු මේවා නිවැරදි කරේ නැත්නම් අපිට ආදායම් ගැන සිහිනම වන්න පුළුවන්. හොඳයි. ඒත් එක්කම අද අපි දැන් අයවැය තුළ පවතින ආදායම් උත්පාදන ක්‍රමවේද ගැන කතා කරන්නේ. මේ අයවැය තුළ දරණත් පැහැදිලිවම පේනවා මේ අපි ලබන ආදායම අඩුයි හැබැයි අපේ වියදම වැඩි කියන එක. ඉතින් අර කලින් වගේ අපිට රජයට ආදායම ලබා ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි බදු අය කිරීම. එතකොට මෙවර ආදායම් බදු ලෙස රුපියල් බිලියන 1167ක් රජය අපේක්ෂා කරනවා. ඒ වගේම ආහාර හා සේවා සඳහා රුපියල් බිලියන 2772ක මුදලක් රජය අපේක්ෂා කරනවා. ඉතින් ඒත් එක්ක මම අහන්න කැමති දරණත් උපයන ආදායම මත බදු අය කිරීමේ ක්‍රමය පිළිබඳ ඔබගේ අදහස කොයි වගේද? ඒ වගේම බදු නොගෙවන විශාල ව්‍යාපාර තියෙනවා. ඉතින් මේ ඒ ව්‍යාපාරවල පැවැත්ම සහ ඒ ව්‍යාපාරවලින් බදු අය කර ගැනීම ඒ අය කර ගැනීම කොයි ආකාරයෙන් සිදු විය යුතුද? ඔව් මෙතනදී අපි මේ රජයේ ආදායම ලැබෙට මම ප්‍රධාන එක බදු කියලා කිව්වට පස්සේ මේක අවබෝධ කරගන්න බදු වල වර්ග ගොඩක් තියෙනවා. ආදායම් බදු විදියට තියෙනවා, තීරු බදු විදියට තියෙනවා. ආදායම් බදු කියලා කියන්නේ අපි හැමෝම කියලා බදු ෆයිල් කරලා පස්සේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්
යම් කිසි මුදලක් එකතු කරගන්නවා. ඊට අමතරව වාහන ආනයනය කරද්දී වෙන මොන හරි ආනයනය කරද්දී තීරු බදු විදියට ශ්‍රී ලංකාවේ රේගුවෙන් යම් කිසි මුදලක් එකතු කරගන්නවා. ඊට අමතරව අපි කියනවා ඔය සුරා බදු එක්සයිස් ඩියුටිස් විදියට සුරා බදු දුම් වැටි වලට ගහන බදු වලින් යම් කිසි මුදලක් එකතු කරගන්නවා. තීරු බදු වලට එම කට්ටිය දැන් හරි ආසයෙන් බදු වාහනේ. ඔව් හරියට. ඔය තුන තමයි මූලික වශයෙන්. ඊට අමතරව රජයට ඊතරම්ම විශාල නොවුනත් සමහර ඔය ෆීස් වලින් යාලට ඇතුල් වෙද්දී යම් කිසි මුදලක් අය කරගන්නවා. සීගිරට යද්දී යම් කිසි මුදලක් අය කරගන්නවා. එතකොට හයිවේ එකේ යද්දී යම් කිසි මුදලක් අය කරගන්නවා. ඒ වගේ දේවල් වලනුත් පොඩි මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ඒවා ඉතා විශාල මුදල් ප්‍රමාණ නෙවෙයි. ඕවයින් තමයි රජයට ආදායම ලැබෙන්නේ. එහෙම නැත්නම් අර ග්‍රාන්ට්ස් සහ නැත්නම් අපි කියනවා ප්‍රධානයන් විදියට විවිධ රටවල් වලින් සමහරට මුදල් ලබා දුන්නාට පස්සේ ওই ටික තමයි රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රම ටික. එතකොට දැන් ඒ ක්‍රම යටතේ ගත්තට පස්සේ දැනට මූලික වශයෙන් අපිට මේ අයවැය හරහා බැලුවට පස්සේ පේන දේ තමයි වැඩිපුරම ආදායමක් අපේක්ෂා කරන්නේ අපි කියනවා වැට් එක හරහා එන බදු වලින්. ඉතින් ඒක සාපේක්ෂව මගේ අදහස අනෙක් බදු වලට සාපේක්ෂව වැට් එක සාධාරණ බද්දක්. සාධාරණ බද්දක් කියලා කියන්නේ ඒකේ අර එකතු වන වටිනාකමට පමණයි බද්ද අය වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම වතුර බෝතල් හදනවා නම් මම වතුර බෝතලේ හදන්දී මම රුපියල් 100ට නම් විකුණන්නේ මම 118කට තමයි මේක විකුණන්නේ. මොකද අර ඉතුරු රුපියල් 18 100යි 118ක වැට්ට ගත්තන 118න් ඒ රුපියල් 18 මම ගෙවන්න ඕන රජයට. හැබැයි මම රුපියල් 18 ගෙව්වට මම ඇත්තටම 18ක් නෙවෙයි ගෙවන්නේ. මොකද මම වතුර බෝතලේ රුපියල් 100ට හදන්න මම සමහරවිට ප්ලාස්ටික් බෝතල් අරන් තියනවා එළියෙන්. වතුර අරන් තියනවා එළියෙන්. මේක සීල් කරන්න මොන හරි අරන් තියනවා. ඒතකොට ඒ හැමෝටම මම කලින් යම්කිසි වැට් බද්දක් ගෙවලා තියෙනවා. රුපියල් අපි හිතමු ගාණක් විතර රුපියල් 6ක් ගෙවලා තියෙනවා කියලා. එතකොට මම ඇත්තටම රජයට ගෙවන්න ඕනේ අර රුපියල් 6ක් මම කලින් එක්කෙනාට බද්ද ගෙව්වා. ඒතකොට ඒ 6 මිලට එකතු වෙන්නේ නැහැ. මම 18කට විකුණුවට 6යි 18ක් නෙවෙයි 18න් මම 6ක් දැනටමත් කලින් එක්කෙනාට ගෙවලා තියෙනවා. ඊටු 12 තමයි මම රජයට ගෙවන්නේ. එතකොට අර අපි කියන්නේ බදු මත බදු එකතු වෙන්නේ නැහැ. එහෙම නැති වුණා නම් එහෙම සමහරවිට මම කලින් එක්කෙනාට 5ක් ගෙවනවා. මට ක්ලේම් කරන්න දෙන්නේ මමත් ආයෙ තව 18ක් මේකට එකතු කරනවා. ඒතර වතුර බෝතල් විකුණලා එයා අපි තුමු හෝටලයකට දානවා කියලා. එයා 118ට තව 118ක් එකතු. එතකොට මේකේ මේ අපි කියන්නේ චේන් එකේ ඉස්සරහට යන්න එන්න බදු වැඩි වෙනවා. ඉතින් මේ මතාවෙදිත් වැඩිපුරම අපේක්ෂා කරලා තියෙන්නේ ඔය හරහා බදු ආදායම ලබා ගන්න. ඊට අමතරව අපිට පේන විදිහට රජය වාහන ආනයනයෙන් මම හිතන්නේ ඩොලර් බිලියන 270ක වගේ මුදලක් බලාපොරොත්තු වෙන බව තමයි පේන්න තියෙන්නේ. ඩොලර් බිලියන රුපියල් බිලියන 270ක වගේ මුදලක් බලාපොරොත්තු වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ දෙක තමයි අපිට පේන ප්‍රධාන බදු. ඊට අමතරව අලුතෙන් බදු කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඔය සේවා අපනයන සම්බන්ධයෙන් අලුතෙන් අය කරලා තියෙන බද්ද ඒකෙනුත් 15ක බද්දක් අය කරලා තියෙනවා. ඊට අමතරව ඔය අපි කියනවා software services වලට නැත්නම් ඔය Uber වගේ ආයතන වලට යම් කිසි අලුත් බද්දක් අය කරලා තියෙනවා. ඒකත් සේවා අපනයනයකට යම් කිසි ප්‍රමාණයක් වැටෙන්නේ නැත්නම් digital services වලට. ඊට අමතරව සිගරට් සහ දුම් වැටි වල බදු යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරා. ඊට අමතරව මුද්දර ගාස්තු වාහන ලීස් කරද්දී ගහන මුද්දර ගාස්තු 100කින් වැඩි කරා 101 ඉඳලා 102 දක්වා වැඩි කරා. ඒ වගේ දේවල් වලින් තමයි මේ රජයේ මූලික වශයෙන්ම මේ ආදායම උපය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ගිය වතාවට වඩා රුපියල් බිලියන 1000 ට්‍රිලියනයක ආදායමක් බලාපොරොත්තු වෙනවා ගිය වර අයවැයට වඩා. උදේ ට්‍රිලියනේ ඉතින් බොහෝ වෙලාවට එන්නේ අර වාහන වලින් බිලියන 270ක වගේ ප්‍රමාණයක්. ඊට අමතරව අර සාමාන්‍යයෙන් ආර්ථිකය වර්ධනය වෙද්දිත් බදු ආදායම වැඩි වෙනවනේ. ආර්ථිකය 5%කින් වර්ධනය වුණොත් එහෙම ආර්ථිකය වර්ධනය වෙනවා කියලා කියන්නේ බදු ගෙවන ප්‍රමාණයත් වෙනවා. ඒකෙනුත් මම හිතන්නේ බිලියන 200ක් 300ක් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අර බදු පරිපාලනය දියුණු කිරීමෙන් තමයි රජය මම හිතන්නේ වැඩිපුර ආදායම් බලාපොරොත්තු වෙන්නේ. සේවා අපනයන එක පැත්තකින් තියෙනවා. ඒකෙනුත් සාමාන්‍යයෙන් ලංකාවේ කියන්නේ බිලියන 2ක් බිලියන 3ක් විතර සේවා අපනයනය කරනවා කියලා. ඒකෙන් කොච්චර ප්‍රමාණයක් බදු විදිහට ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ අනුව තමයි ওই බදු ආදායම අපේක්ෂා කරන්නේ මේවර අයවැයෙන්. මේ ප්‍රශාන්ත මේ බදු ගැන කතා කරනකොට වේදිකාවේ දේශපාලන වේදිකාවල කියපු ප්‍රධාන කාරණාවක් තමයි මේ සෞඛ්‍යයට බදු ගහන්න එපා. නිදහස් සෞඛ්‍ය මිනිස්සෙට තියෙන්න ඕනේ. ආච්චිලා සීයලා එනවා සමහරක් වෙලාවට හරි දුකයි පුතේ බේත් නැහැ කිව්වා මට ගන්න සල්ලි නැහැ කිව්වා. ලෙඩේ ඇඟේ තියාගෙන හැරලා යනවා. අම්මලා තාත්තලා ඉන්නවා. ඇත්තටම යන්නේ නැහැ. මොකද ස්පිරිතාලයකට ලියන්න පුළුවන් පැන්ඩෝල් පෙත්තක් විතරයි. එතනින් එහාට නැහැ. මොකද ඒ තරමටම මේ සෞඛ්‍යසෙ පිරිහිලා බදු සම්බන්ධ ප්‍රශ්න හැමදේමත් එක්ක. ඒ වගේම අධ්‍යාපනය. දරුවන්ගේ පෙළ පොත්වලට සහ මේ දැවැන්ත ලෙස බදු අය කිරීමක් කරලා තිනවා. පෙර තිබ්බේ නැති විදිහට. මේ බදු ප්‍රශාන් ඕනේද? ඒ කියන්නේ මම අහන්නේ දැන් දරනාත් කතා කරා තීරු බදුත් තියෙනවා. බදු මත බදු ඇතින්නෙත් නැහැ. ඒ ටැක්ස් එකත් වැට් එකත් අපිට තියෙනවා. පේයි ටැක්ස් එකක් වෙනම ආපු එක. එහෙම තියෙද්දිත් මේ බදුත් අපිට ඕනේද ලංකාව දිනු කරන්න?
පැහැදිලිව පේනවනේ අපේ වියදමට ආදායමට ගලපන අපිට තව ආදායම අවශ්‍යයි. ඉතින් ගහන්න පුළුවන් හැමතැනම ගහන්න උවමනාවක් තියෙනවා. නමුත් මේ රජයේ මම හිතන්නේ පැහැදිලිව දේශපාලන වේදිකාව තුළ කියපු දේ ඒක කිව්වේ නැහැ කියලා කියන්න බෑ. පළවෙනි අයවැයෙන්ම ওই වගේ දේවල්ට වැට් ගන්න එක සෞඛ්‍ය සහ අධ්‍යාපන ආශ්‍රයෙන් තියෙන දේවල් සම්බන්ධ වැට් ගන්න එක නවත්වනවා කියලා කිව්වා. මටත් ඒක අපහැදිලි. දේශපාලනික වශයෙන් ඒක හොඳ පියවරක් නෙමෙයි. කියපු දෙයක් සහ මේ ජනතාවට මානුෂික ආණ්ඩුවක් එනවා ඒ වගේ දෙයක් කියලත් මේක නොකරන්නයි ආරක්ෂාව සඳහා බිලියන 12ක් වැඩි කරන්නයි සමහරක් වෙන තැන් වලින් අඩු නොකරන්න හේතුව ඒක තාම පැහැදිලි නැහැ. මම ඒක එක්ක වැරදුනාද නැත්තම් IMF එකකින් ඇඟිලි ගහන්නෙත් නැහැ. ඕක ඔහොම කරන්නේ නැහැ. අධ්‍යාපන අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. ඒක දැන් අපිට IMF එකට පටවන්න බෑ. අපිට කිව්වේ සීමාව ඇතුළේ ශ්‍රී ලංකාවේ. දැන් ගොඩක් වෙලාවට සමහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒක කැත වැඩි කරනවා. ඕන දෙයක් කරලා IMF එක තමයි එහෙම කිව්වා. IMF එකෙන් එහෙම කාරණා ගැන කියලා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම දැන් පහුගිය රාජ්‍යයේ තිබුණ ප්‍රධාන චෝදනාව වෙලා මිනිස් මානුෂිකුන් නැහැනේ. ආමේ කරන්න ඕනේ විනයක් අවශ්‍යයි තිත්ත තමයි ගන්න බෑ. ඒකට බන්තර මිනිස්සු දමලා ගහලා ගියා මේ රටේ. මෙච්චර බදු ගෙවන්න බෑ. අපිට මිලියනයක් විතර ඒක අවුරුද්දකින් ගියා. අපිට දරා ගන්න බෑ ඒක. ඉතින් මේගොල්ලෝ එහෙම නොකරනවා කියලා කියපු එක සහ දැන් කරන එක අතර යම් කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒකම මට දැන් ඔය අපනයන සේවා සඳහා බදු ගැසීමේ කතාව මම දන්නේ ඒකත් ආයේ සංශෝධනය කරාද කියලා. දැන් කතාවක් වෙනවා මිලියන 1.8ක් වෙනකල් බදු ගහන්න නැති කතාවක්. ඒක ඔව් ඒ හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම එකක ප්‍රශාන්ත දැන් තිබ්බේ මිලියන 1.8ක් වෙනකන් අවුරුද්දකට උපයන බද්ද උපයන ආදායම බද්දෙන් නිදහස්. ඒ කියන්නේ දල වශයෙන් රුපියල් 1,50,000ක් වෙනකන් මාසෙකට උපයනවා නම් ඒ ප්‍රමාණය බදු වලින් අපනයන සේවත් එහෙමයි. අපනයන සේවත් එහෙමයි. ඒක පුද්ගලයෙක් විදිහට එහෙම කරනවා නම් ඔව් ඒ ප්‍රමාණය බද්දෙන් නිදහස්. එතකොට කලින් මම හිතන්නේ මට උත්තර දෙන්න මගේ ඇදිච්ච කාරණේ තමයි ඔව්. ඒ ප්‍රමාණය බද්දෙන් නිදහස් කරගෙන එතනින් උඩට තමයි බදු අර 106 112ක් වදින්නේ නැහැ දැන් 118 124 30 36 විදිහට බදු වදින්නේ. ඒ සමග අපිට වියදම් ගැන මම දන්නවා ආද වෙනත් කතා කරන්නේ. නමුත් අර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කතාව. දැන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අතාරිනවා කියලා මම හිතන්නේ මේ ආණ්ඩුවෙන් පැහැදිලිව කිව්වා. මේක කරන්න බෑ මේක විකුණන්න කරන්න. නමුත් දැන් මම හිතන්නේ බිලියන 2ක් හෝ 20ක්. බිලියන 20ක්. බිලියන 20ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සඳහාම මේක මේ එකෙන් ඉවර වෙන්නේ නැහැ. දැන් මේක පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් තුන. ඉතින් ඒතකොට මම අහන්නේ ඒ වගේ දේවල් තියාගෙන දරුවන්ට සහ ලෙඩුන්ට තියෙන මේ වගේ බද්දක් අවශ්‍යද? ඒ වගේ ප්‍රශ්න ගන්නත් අවශ්‍යයි. ඊට වඩා නිර්මාණශීලී වෙන්නත් පුළුවන්. මේ ඇත්ත කතාව ඇවිල්ලා මම හිතන්නේ non functioning loans කියලා තියෙනවා. ශ්‍රී ලංකා බැංකුව වෙන්න පුළුවන් මාධ්‍ය මේ සමහරක් දේශපාලන හිතවත්කම් තියෙන ව්‍යාපාරිකයන්. මේ රුපියල් 2-3 නෙමෙයි මේ බිලියන ගණන්. බිලියන 20 ඩොලර් කවුද මේ ණය මේකට දුන්නේ? ඇපයක් ගත්තද මේක දෙනකොට? වාගේ ගිහලා ලක්ෂයක් ඉල්ලන්නේ නැද්ද? වාව ඒක ගන්න ඉස්සෙල්ලා වාගේ ඊටමත් දීලා වාගේ මේ මම හිතන්නේ කිඩ්නියත් බාර දෙන්න වෙනවා. මෙහෙට කියන්නේ නමුත් කොහොමද මේ බිලියන 20ක් මේ සමහරක් අයට දුන්නේ? මේ non functioning loans ක්‍රියාත්මක කළානේ. ඒ වගේ තැන් අර සමහරක් අය කියන්නේ ඒ අයට තාම ලොකු ව්‍යාපාර තියෙනවා. ලාභ ලබන ව්‍යාපාර තියෙනවා. නමුත් අරක ෂෙල් එකක් හැටියට තියන් ඉඳලා කියනවා මේක වංකොලොත්. ඒක නිසා මට බෑ. නමුත් ඔබට ධනයක් තියෙනවා මෙතනත්. ඔබ තවමත් මේ ආර්ථිකෙන් ධන. ඉතින් ඒ වගේ තැන් වලට ඇයි යන්නේ නැත්තේ? සහ දැන් යුගන්ඩාවෙන් සල්ලි කියන කතාවේ පැත්තකින් දෙමුකෝ. නමුත් වෙච්ච අපරාධ ඒවට වඩා මීට වඩා ක්‍රියාත්මක වෙන්න බැරිද? මේ ළඟදි වෙච්ච මම හිතන්නේ මේ මොකද කියන්නේ VFS ඩීල් එක. සීනි බදු වංචාව. දැන් සුදුරුතර මහ බැංකු වංචාව වෙලා අවුරුදු 10ක් වෙනවා ඊට. right? දැන් ඒකේ මොන හරි ගන්න ක්‍රමයක් මේ ළඟදි වෙච්ච දේවල් වලින් පුළුවන් වෙන්න ඕනේ. ඒ අය තාම ඉන්නවනේ. සමහරක් කැමතිතුරු තාම ඉන්නවනේ. කිසිම කේස් එකක්වත් නැහැ. ඒව ක්‍රියාත්මක කරන්න ඕනේ ඉක්මනින්. හිතවිල ඒව තව අවුරුදු 5-10 වෙද්දී the trail gets cold. සාක්ෂි නැත. මොනවා අපි ඊපස්සේ එන චිත්‍රපටයක් හදමු. මෙහෙම දෙයක් වුණා කියලා. ඒකෙන් අපිට මොකද ලැබෙන්නේ? ඒ චිත්‍රපටින් ලැබෙන ලාභය දාන්න පුළුවන් බජට් එකට අවුරුදු 5ක. ඊට වඩා දෙයක් කරන්න බෑ. කොහොමද මේ අපරාධ වල ඒ සමහරක් මේ අපරාධ කළායයි කියන කට්ටිය ඒක ඉක්මන් කරා නෑ. තාම මේ රට තුල ඉන්නේ. මේ රටේ ඔවුන්ගේ වත්කම් තියෙනවනේ. ඔවුන්ගේ ව්‍යාපාර තියෙනවනේ. seize the assets. ඒවා රාජ්‍ය සන්තක කරගන්න පුළුවන්. ඉතින් ඒවට වැඩි කල් ගන්න බෑ. සාමාන්‍ය මනුස්සයලා තුවාල කිරීම හෝ බර පැටවීම පුළුවන් තරම් අඩු කරලා අපේ ආදායම් ලබා ගන්න එහෙම ක්‍රියාත්මක වෙයි කියන බලාපොරොත්තුව ජනතාව තුළ තිබුණා මේ ආණ්ඩුව ගැන. එහෙම දැන්ටවත් පරක්කු නැහැ.
ඉක්මනට ක්‍රියාත්මක වෙන්න. සදානත් ඔය කියපු කාරණාව සම්බන්ධව මම අහන්න කැමති ද්‍රිෂ්ණි දැන් මේ ලොකු ව්‍යාපාරිකයන්ගේ ලොකු බදු සහ ණය කියන දේවල් සම්බන්ධව දැනට තියෙන නීතිමය යාන්ත්‍රණය ප්‍රමාණවත් මදිද ඒවා අය කරගන්න නැත්නම් කොහොමද මේ මෙකනිසම් එක සහ මම සාමාන්‍යයෙන් මම දන්න විදිහට නීති විශේෂඥයෝ කියන දේ තමයි මේ අතීතයට බලපාත්මක වන පරිදි නීති පනවන්න බෑ අපිට දැන් දැම්මොත් එහෙනම් මෙතන ඉඳලා තමයි මේ නීතිය බලංගු වෙන්නේ කියන කාරණාව දැන් ඔය ස්ටෝලන් මනි අපි හොරකම් කරපු සල්ලි ගේන්න කියන කාරණාවේදී පහුගිය දවස්වල මම හිතන්නේ ඔය දේශපාලන විශ්‍රාමික ජනාධිපතිවරු පිරිසක් එකතු වෙච්ච නැක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය හරි ලස්සනට කියනවා මම ගේන්න උත්සාහ කරා මගේ S2කටත් දැක්ක හැබැයි නීතිය තිබ්බේ නෑ අරන් එන්න ඉතින් අපිට අරන් එන්න බැරි වුණා කියලා මේ මිනිස්සුත් ඉල්ලන්නේ දන්නත් ඒකනේ හොරා කාපු සල්ලි දෙන්න මේ අරක හොරා මේක හොරා ආණ්ඩුවත් කිව්වා අපි ආවට පස්සේ හොරා කාපු සල්ලි ගේනවා දැන් උගණ්ඩා කියන එක අපි පැත්තකින් තියමු දන්නත් එහෙම හොරා කාපු සල්ලු කියලා සල්ලි જાතියක් තියෙනවා දේවා අරන් එන්න පුළුවන් දාරන් ඇවිල්ලා මේ ආර්ථිකයේ ගොඩ දාන විදිහට ආදායමක් බවට පත් කරගන්න පුළුවන් ඔමයිතනේ විශාල දූෂණ ප්‍රමාණයක් සිදු වෙච්ච බවට වාර්තා වෙනවා. ඒක තහවුරු වෙන්නේ ඒකට කිසියම් නීතිමය ක්‍රියාපටිපාටියක් ගත්තට පස්සේ. හැබැයි ඒකෙදී පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඔය වෙන රටක සල්ලි සංගවලා තියෙනවා නම් ගෙන්න ගන්න පුළුවන්. ඒක ටිකක් කාලයක් යන වැඩක්. ඒක මේ අද හෙට අපි කියන ළඟනවල කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සෑහෙන්න වියදමකුත් දරන්න වෙනවා. ඒ මුදල් මොකද නීති උපදෙස් ඔය රටවල් අතර ඕක වෙන කාලයක් යන මොකද ඒ රටවල්වත් නිකන් නෙවෙයි ඒ රටවල් ආණ්ඩු මාරු වෙනවා ඒ රටවල්වත් පොලිස්පතිවරු මාරු වෙනවා මේක ඉතින් අවුරුදු සෑහෙන කාලයක් යන කතන්දරයක් 100ක් ගේන්න පුළුවන් කියලා එකක් නැහැ. ඉතින් ඒකේ තේරුම එහෙම මේ හොරකම් කරපු එකට කමන්නේ ඇස් දෙක පියාගෙන ඉමු කියන එකත් නෙවෙයි. ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. හැබැයි හොඳම විදිය තමයි අර කියනවනේ මේ ප්‍රිවෙන්ෂන් is better than cure කියලා. ඒ නිසා මේක සිදු නොවන විදියට තමයි සිදු කරන්නේ. ඉතින් ඒකට යම් ඔය ඇන්ටි මනි ලොන්ඩරින් ඒ සම්බන්ධයෙන් IMF governance diagnostic report එකේ තියෙනවා. ඊට අමතරව IMF එකේ කියන්න අවශ්‍යතාවය නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ ඒ මනි ලොන්ඩරින් නවත්තන නීති රීති ක්‍රමක්‍රමයෙන් ගේන්න. ඉතින් ඒක වැදගත් කොටසක් ඒකේ පළවෙනි අදියර. ඒක නිසා තව නීති මම හිතන්නේ දැනට යම්කිසි නීති ප්‍රමාණයක් තියෙනවා. නමුත් අවශ්‍ය නම් තවත් නීති හරහා සහ ඇත්තටම නීති වගේම අර ඒ ක්‍රියාපටිපාටි වල තියෙන සිදුවීම් උදාහරණයක් විදිහට බැංකුව වලට ඇලර්ට් සිස්ටම් එකක් තියෙනවා සමහරලාට හැමදාම අපි තුමු මගේ ගිණුමට වැටෙන යම්කිසි මුදලක් තියෙනවා රුපියල් ලක්ෂයක්. එකපාරට මේකට මිලියන 20ක් වටනොත් එහෙම බැංකුව ඔටෝමැටිකලි ඇලර්ට් එකක් එන්න ඕනේ බැංකුවට දැනුවත් කිරීමක් නැත්නම් කොහෙන්ද එකපාරට මිලියන 20ක් ආවේ කියලා. අලුත් දැන් කෝල් එකක් දීලා ඒ කියන්නේ ඔටෝමැටිකලි ඒක මේ කවුරුත් හැමෝගෙම ගිණුම් හිමියන්ගේ ගිණුම හැමදාම ගිහලා උදේට චෙක් කරන්න ඕනේ බැලන්ස් එක. නිකම් ඇලර්ට් එකක් එනවා unusual transaction එක. සමහරවල් මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන නම් ගොඩක් වෙලාවට කෝල් එකක් එනවා මේ මොනවාරි වෙන රටක එකක පේ කරොත් එහෙම මෙහෙම සර් පේමන්ට් එකක් ගිහලා තියෙනවා මේක සර් කරපු ඔතොරයිස් පේමන්ට් එකක්ද මොකද්ද මේක කියලා ඒගොල්ලන්ට සැකයක් තිබුණොත් අක් ගාලා එනවා. ඉතින් ඒ ඇලර්ට් සිස්ටම් එකක් ඒ බැංකුවල තියෙන නිසා තමයි එහෙම එන්නේ. ඒතර ඒ වැඩේම අනෙක් බැංකු වලටත් කරන්න පුළුවන්. ඒ වගේ පද්ධති ගේන්න අවශ්‍යයි. එක දෙවැනි එක තමයි අපේ ඔය විශේෂයෙන්ම මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ බදු වංචා පොළු තියලා තියෙනවා කියන එක ඒකත් මං හිතන්නේ ඇඩ්‍රස් කරන්න ඕන එකක්. එතනදී වෙලා තියෙන අපේ බදු පරිපාලනය හරි දුර්වලයි. බදු පරිපාලනය දුර්වලයි කියලා කියන්නේ ওই ප්‍රශ්නට අපි මුහුණ දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහරවිට ටැක්ස් ගොඩක් වෙලාවට තියෙන ඇත්තටම ක්ලැරිෆයි නොවිච්ච ඔච්චර කියන ප්‍රමාණයක් මම හිතන්නේ නැහැ තියෙනවා කියලා ට්‍රිලියනයක් තියෙනවා කියලා කියනවා. ඒ ට්‍රිලියනේ ගොඩක් වෙලාවට තියෙන අපි කියන අර එකඟ නොවන ඒවා. ඒ කියන්නේ ආදායම් බද් දෙපාර්තමේන්තුව කියනවා බිලියන 20ක් ගෙවන්න ඕන කියලා. මම කියනවා නෑ බිලියන 20ක් නෙවෙයි මට ගෙවන්න පුළුවන් මිලියන මගේ බදු කැල්කියුලේෂන් එක හැරෙන්න මට ගෙවන්න ඕන මිලියන 10යි කියලා. එතකොට හැබැයි අර අවුට්ස්ටෑන්ඩින් විදිහට පෙන්නනවා බිලියන 20ම. හැබැයි ඔක සෙටල් වෙලා ආවට පස්සේ බිලියන 20ක් වැටෙන්නේ නැහැ. ඒ අතරමැදි ගානක් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඒතකොට හැමෝම තර අවුට්ස්ටෑන්ඩින් බිලියන 20ක් පෙන්නනවා. මොහොම ගියාට පස්සේ පෙන්නනවා ට්‍රිලියනයක් තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ ට්‍රිලියනයක් තියෙනවා කියලා. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අර බදු පරිපාලනය ඒක අපි කියන්නේ රිසෝල්වමන්ට් එකකට එන්න තියෙන කාලය අපේ තියෙන නීති පද්ධතිය ඒක ක්‍රියාත්මක වෙන එක හොඳටම ප්‍රමාදයි. ඉතින් ඒක නිසා තමයි ඕක ගොඩක් යන්නේ. ඉතින් ඔය දෙක තමයි හදා ගන්න ඕනේ. දුර්වල බදු පරිපාලනයක් කියලා කියන්නේ මං හිතන්නේ ඒක මේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ බදු ප්‍රතිපත්ති අප්සෙට් වගේම ප්‍රශ්නයක් තමයි බදු පරිපාලනයේ දුර්වලයි කියලා කියන්නේ. ඒක තමයි අපි ඔළුවේ තියාගන්න ඕනේ. ඔව් මම ඒත් එක්ක මහන්න කැමතියි දැන් රජය මැදිහත් වෙලා ව්‍යාපාර සිද්ධ කරනවා නේ අපි කියමු ශ්‍රී ලංකා එයාලයින් වගේ. එතකොට මේ වගේ රජය ව්‍යාපාර කරන එක හොඳද නරකද? ඒ ගැන අපි කතා ඔව් මගේ නම් අදහස රජය අපි නිතරම කියන දේ තමයි රජය ව්‍යාපාර කරන්න අවශ්‍ය නැහැ කියලා. මම ඒකට ප්‍රධාන හේතුවක් කියනවා. දැන් මේ අවස්ථාවේදී ඔය මේ හැමෝම ලොකු කලක බැණියක් ඇතිලා තියෙනවානේ 15%ක සේවාපනයන බද්දක් ගන්නවා කියලා. රජය ව්‍යාපාර කරන්න එපා කියලා අපි කියන ප්‍රධානම හේතුවක් තමයි රජයට කොහොමත් හැම ව්‍යාපාරයකම 30%ක අයිතියක් තියෙනවා. බදු විදියට. ඇයි අපි කෝපරේට් ටැක්ස් එක 30%ක් ගෙවන්න ඕනේ.
එතකොට දැන් ඇවිල්ලා ඔය දැන් හැමෝටම ඒ රජයේ ව්‍යාපාර නොකළ යුතුයි කියන එකේ වේදනාව දැනෙලා තියෙනවා. දැන් රජය අර සේවා අපනයනකරුවන්ගෙන් මෙච්චර කාල ඔවුන්ගේ නොතිබිච්ච කොටස දැන් ඔන්න 30ක් නෙවෙයි 15ක් ඉල්ලලා තියෙනවා. 15ක් ඉල්ලද්දී ඔන්න දැන් අපිට රිදෙන්න පටන් අරගෙන තියෙනවා ගණිද්දි. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් ඒක එකක්. නමුත් රජයේ ව්‍යාපාර කරන්න හොඳ නැහැ කියලා කියන්නේ මොකද පුද්ගලික ඒ කියන්නේ රජය පංගුවක් ගන්නවා කියලා කියන්නේ වෙන කාට හරි කරන්න තියෙන පංගුව තමයි රජය ගන්නෙ. ඒ වගේම රජයේ පංගුව ගත්තට පස්සේ අර වෙන කාට හරි කරන්න පුළුවන් කාර්යක්ෂම විදිහට මේක රජයට කරගන්නත් අපහසුයි. ඉතින් ඔය ශ්‍රී ලංකන් එයාලයින්ස් එක හොඳ උදාහරණයක් ගිය අවුරුද්දේ බජට් එකේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක්. ඒ කියන්නේ රුපියල් බිලියන දල වශයෙන් 150කට ආසන්න ප්‍රමාණයක් ගිය අවුරුද්දේ ණය අවශෝෂණය කරා. මේ අවුරුද්දේ තව බිලියන 20ක් දාලා දෙනවා. ගිය අවුරුද්දේ බිලියන 150 කියලා කියන්නේ දල වශයෙන් මුළු පේයි බද්ද ගෙවන හැමෝම අවුරුද්දක ගෙවන බදු ප්‍රමාණය හා සමාන මුදලක් තමයි ගිය අවුරුද්දේ අවශෝෂණය කරේ. මේ අවුරුද්දේ ඒකයි මම කිව්වේ. කවුරු හරි රජයේ ව්‍යාපාර කරනවා කියලා කියන්නේ පුද්ගලික අංශය කරන්න කෙනෙක්ට තියෙන අවස්ථාව පැහැර ගැනීමක්. එක පැත්තකින්. දෙවැනි එක ඔවුන් ඒක කරන්නේ ඒක අපිට වඩා කාර්යක්ෂම විදිහට කරනවා කමන්නේ. ඒක ඔවුන් කරන්නේ ඊටාත්ම කාර්යක්ෂම විදිහට. ඒ ආකාර්යක්ෂමතාවයේ බරත් නැවතවරක් අපි කියන්නේ බවුන්ස් වෙලා එනවා බදු ගෙවන එක්කෙනාට. ඉතින් ඒ නිසා ඒ කාරණා දෙක නිසා රජයේ ව්‍යාපාර කිරීම ඉතර මනෝමත කරන්න බෑ. නමුත් රජයට නියාමනය කරන්න පුළුවන්. රජයට වෙනත් ක්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට මේක හසුරන මම කිව්වා වගේ බදු ක්‍රමය හරහා රජය කැමති වුණත් අකමැති වුණත් හැම ව්‍යාපාරයකම 30%ක කොටසක් පංගුවක් ඔවුන්ට තියෙනවා. ප්‍රශාන්ත් මේ සම්බන්ධ ජාත්‍යන්තර භාවිතාව කොහොමද? ඒ කියන්නේ දැන් ඇත්තටම මේ බදු අය කර ගැනීමවද එහෙම නැත්නම් මේ වගේ ව්‍යවසායන් සාර්ථක ව්‍යවසායන් විවිධ වූ රජයන් ක්‍රියාත්මක කරලා තියෙනවද ජාත්‍යන්තර මට්ටමින්? එහෙම නැත්නම් කොහොමද ඒ කියවීම? විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය බලන අවස්ථාවේදී ඔවුන් තමාගේ රට හැර ගිය ජනතාව තමාගේම පුරවැසියෙක් වගේ තමම විශේෂ වටිනාකමක් දීලා සලකන ක්‍රමයක් තියෙනවා. ඒක නිසා ගියාට ගියේ නෑ වගේ. ඔවුන්ට ලේසියෙන් ආයේ තමාගේ ආර්ථිකයට ආයෝජනය කරන්න ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා. ඔවුන්ට ඒ රට තුළ යම්කිසි ගරුත්වයක් ලබා දෙන්න ඕගොල්ලෝ යලි එන්න ඕගොල්ලෝ ඉතින් දැනුම ඕගොල්ලෝ ඉතින් හැකියාව පාවිච්චි කරන්න පුළුවන්. අර බියුරොක්‍රසි රෙඩ් ටේප් නෑ. ඒක ඕගොල්ලෝ මේ වගේ රාජ්‍ය අංශයෙන් කරදර ඇති කරන්නේ නෑ, ප්‍රශ්න ඇති කරන්නේ නෑ, මෙන්න මෙහෙම කරන්න. ඒක නිසා ඉන්ෆ්ලෝ එක ආයේ රටට මුදල් ඒම හරි කාර්යක්ෂම කරලා තිනවා තමාගේම පුරවැසියන් රටහැර දාලා ගිය කට්ටිය. සහ ඒක එක පරපුරකින් නෙමෙයි. ඒගොල්ලෝගේ දෙවෙනි පරපුර තුන්වෙනි පරපුර ඒ රටවල හිටියත් තවමත් තමාගේ අර ඉන්දියානු කියන හැඟීම නැත්තම් චීන හැඟීම ඒක පාවිච්චි කරලා තමාගේ ආර්ථිකයට ශක්තියක් ගේන්න ඕන බොහෝසත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපිට කළ හැකි දෙයක්. අපේ ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල් වල දක්ෂයින් බවට පත් වෙලා තියෙන විශේෂ දේවල් කරලා තියෙනවා. මම ඒක සරයක් අපේ සමීක්ෂණයක අපේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සමාන දෙයක් ලංකාවේ හැර ගිය අය ඒගොල්ලෝගේ අලුත් රටවල දළ ජාතික නිෂ්පාදනයට සපයනවා. මම හිතන්නේ ඇමරිකාවේ විවිධ නැෂනලිටිස් බලන අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් පළමු 10 අතර ඉන්න ඇමරිකාවේ තමගේ ආදායම. සාමාන්‍ය කෙනෙක් ඇමරිකාවේ හොයන ආදායමට වඩා වැඩි මට්ටමක ශ්‍රී ලාංකික ඇමරිකානුවන් සිටිනවා. ඉතින් ඔවුන්ට හැකියාවක් තියෙනවා යලියමක් කරන්න. නමුත් ඒකට ආකර්ෂණයක් සහ ඒගොල්ලෝ දැන් එතන කාර්යක්ෂම ලෝකයකට පුරුදු වෙලා මේ ආකාරයක්ෂමතාවය දැන් රුස්සන්නේ අපිට තරම් රුස්සන්නේ නැහැ. ඒ දැන් කාලයක් එතනින් ඈත්ලා ඉඳලා ඒකේ පාම වෙලා. ඒ නිසා අපි මේ ක්‍රමවේදය මම ගොඩක් රටවල් සාර්ථක කරලා තියෙන රටවල් තමාගේ ඩයස්පෝරාව හොඳට හසුරුවන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කියලා ඩයස්පෝරාව තරහ කරගන්නවා, උන්ට චෝදනා කරනවා, ප්‍රශ්න දෙන්න පුළුවන්. නමුත් දැන් අපිට ඕනේ ලංකාව ගොඩනගන්නේ එක එක අය මොන ජාති වුණත් මොන ආගම වුණත් ශ්‍රී ලාංකිකයන්ට යලි මෙතනට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න ඕනේ. එහෙම දේවල් ගණිත වල කරලා තියෙනවා. ඒ සමගම නව ව්‍යවසායකින්ට සහ නව උත්පාදන කරන අයට රට තුල පුදුම වෙහෙසක් වෙලානේ මේ අය කරන්නේ. කොහොමද ඔවුන්ට දිරිගැන්වීමක් දෙන්නේ? මම මේ සැරේ චතුරංග අබේසිංහගේ මම හිතන්නේ නියෝජ්‍ය ඇමති හැටියට ඔවුන්ගේ මොනාවක් තියෙනවා නව නිර්පයුම් සාවේ කර්මාන්ත සඳහා ඒ දායකත්වයක් වන්න. ඒ වගේ අයට මීට වඩා සහයෝගයක් ඔවුන් දිරිගැන්වීමක් ඔවුන් නිකන් අර රෝල් මොඩල්ස් හැටියට අගය කර යුතු චරිත හැටියට ඔසවන්න පුළුවන් නම් එතකොට නව පරපුරට ඒ අය ගැන ආකර්ෂණයක් ඇති වෙනවා. අපිත් මෙහෙම වෙන්න ඕනේ. මම උපාධියක් ලැබලා ස්ට්‍රයික් කරන්නේ නැහැ මම රස්සාව දෙන්න කියලා. මම රස්සාවල් ඇති කරන දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. මට පුළුවන් විසඳුමක් වෙන්න. මම මව්බිමට මම සේවය කරනවා. මම නවපන්නේ රණවිරුවෙක් නෙමෙයි දැන් මම ආර්ථික විරුවෙක්. අර ඒ වගේ එහෙම හැඟීමක් ඇති කරන මේ රටවලින් හොඳ තැනක් දෙනවා. ඇමරිකාවේ විශේෂම කතා කරලා the American dream. ඒ ගොඩක් අගය කරනවා. ඒ සිහිනේ සැබෑ කරගන්න බිම ඉඳලා උඩට ආපු මිනිස්සයා. ඔහුගේ වෙහෙස මහන්සිය. එයාව අගය කරනවා අනිත් අයට වඩා. අර ෂාක් ටැංක් වගේ වැඩසටහන් වලින් මේ ගොඩක් උත්සාහ කරන බලන්න මම බින්දුවේ හිටියේ. අද මම මෙතන ඉන්නවා. ඒ වගේ දෙයක් අපිට සමරන්න පුළුවන් නම් එතකොට මේ රජය මැදිහත් මේ ව්‍යාපාර කරන්න අවශ්‍ය නැහැ.
ලංකා ඉතිහාසයේ බෞද්ධයන්ම රජයේ මැදිහත් වෙලා කරපු ව්‍යාපාර අසාර්ථකුණා මිස සාර්ථකුනේ නැහැ. මේක දැනත් අපි ඇයි මේක දිගටම යන්නේ? මම කියන්නේ එක රැයෙන් ඔක්කොම මේක ගන්න නෙමෙයි. නමුත් ක්‍රියාමාර්ගයක් ගන්න එපා. කවදද මේක වෙනස් කරන්නේ? අනිත් එක ඒකේ බර රජය ගන්න නැහැ. ඒකේ බර අන්තිමේදී ආයේ ජනතාව මත පැටවීමක් වෙනවා. මං හිතන්නේ මෙච්චර අසාර්ථක වෙනවා කීකේ දැනගෙන අනිත් රටවල් වල රජයන් දිගටම ඒ රාජ්‍යංශයෙන් ව්‍යාපාර කර කර ඉන්නවා කියලා. සහ ඒ සමගම අපි තෝරලා බලමු ගොඩක් වෙලාවට මේ දේශපාලන පත්වීම් ඇති වුණු යුගයක සමහරක් මේ රජය විසින් කරන ව්‍යාපාර මෙහෙවන්නේ කිසිම සුදුසුකමක් නැති අනිවාර්යයෙන්ම පාඩු පිට පාඩු ලබන චරිත. සහ එතන හූරගෙන තන හොරුත් ඉන්නවා එතන. ඉතින් ඒ වගේ දේවල් දැන ඇයි? තව මොනවද? තව කොච්චර කල් ඕනේද? ආයෙ බංකොලොත් වෙන්න ඕනේද? IMF එකට 18 වතාවක් යන්න ඕනේද? ඒව ගැන හොයලා බලන්න. ජනතාව ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එක මොනවා කියලා අර මේ කපා හැරිය කියලා නැත්නම් ඔය රජයේ මෙහෙවන ව්‍යාපාරයක් නැවතුවා කියලා ජනතාව කුපිත වෙන්නේ නැහැ. මේක මෙච්චර මුදලක් අපි සමගම දැන් මේ විදුලි බල මණ්ඩලයේත් මම හිතන්නේ පෙබරවාරි 9 වෙනිදා ගිය පාව කට්ටකින් ඒකේ ජනතාවට බලය ලබා දෙන්නට මම හිතන්නේ බිලියන 6ක වියදමක් වෙලා තියෙනවා ඩීසල් වලින් ගන්න. බයක් නෙවෙයි ඊට වඩා වැඩි මම හිතන්නේ මම හරියටම ගණන් හොයලා බලන්න. මොකද ඒ වගේ අර අකාර්යක්ෂමතාවය නිසා විඳින දුක කවුද විඳින්නේ අන්තිමේදී? කවුදද මෙතන වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ආදායම ගැන කතා කරද්දී මේ ලෝක ව්‍යුහය වෙනස් වෙන්නට ඕනේ. රජයේ මූලික කරගත් ආර්ථිකයක් හරියන්නේ නැහැ. සහ ඇත්ත කතාව කියන්න එපා මේ රජයේ ව්‍යාපාර කරපු අය නෙමෙයි ඉන්නේ. ඔක්කොම වෘත්තිමය දේශපාලඥයෝ ඉන්නේ. උන්ටත් ව්‍යාපාර කරලා පුරුද්දක් නැහැ. හරිද? කාර්යක්ෂමව යමක් කරලා පුරුද්දකුත් නැහැ. දැන් ඇමරිකාවේ දැන් කියනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා බිස්නස්මන් කෙනෙක්. එයාට පුළුවන් රන් කරන්න කියලා. ඒ මනුස්සයා කරන පළවෙනි දේ ඇවිල්ලා රාජ්‍යාංශය පොඩි ගන්න උඹලා මොකද කරන්න එපා. හරි? ව්‍යාපාර වලට ව්‍යාපාර කර දෙන්න. අපි ප්‍රධාන සේවාවල් ටික සපයමු. ඉතින් ව්‍යාපාරිකයොත් මෙතනට ආව නම් කියන්නේ මේගොල්ලෝ නම් කරන්න හොඳ නැහැ කියලා. ඒ අයියා අපි ඒක දැන මේ වැරද්ද කරන්නේ. ඒක අපි නිවැරදි කරනවා. ඔය දැන් චතුරාංග නියෝජකතුමා ගැන කතා කරා මේ අලුත් යෝජනාවකුත් දාලා තියෙන පහුගිය දවස්වල මේ මොකද්ද උණ්ඩියල් ආයතන නීති අනුකූල කරනවා කියලා. ඒ කියන්නේ උණ්ඩියල් ආයතන ඔක්කොම ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න අපි ලයිසන් එකක් දෙනවා කියලා. ඒත් කට්ටිය දාලා තිබ්බා එමතුමා මුලින් බලන්න උණ්ඩියල් කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ උණ්ඩියල් කියන්නේ කොහොමත් අවුලක් තියෙන එකක් නේ. එතුමා කියනවා මේ අපි ලයිසන් එකක් දෙනවා ඇවිල්ලා ලියාපදිංචි වෙන නැත්නම් ඔයාලා නීති විරෝධී ආයතනයක් බවට පත් කරනවා කියලා. හොඳයි. හැබැයි සමහරත් තැන්වල පොඩ්ඩක් මේ තියෙන පොඩ්ඩක් එහෙට මෙහෙට යන ගතිය. මේ නමුත් මතක් කරන්න ඕනේ විශේෂයෙන් මේ අයවැය විශේෂයෙන් පුද්ගලික අංශයටත් තාමත් හොඳ සුබදායක විදියට අයවැය ගොඩක් විවෘත කරලා තිබුණා. ඒ කාරණාත් එක්ක රේෂ්මි මම හිතන්නේ ඒත් එක්කම මම අහන්න කැමතියි දැන් අපේ රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති තියෙනවා. ඒ සංවර්ධන ව්‍යාපෘති හරහා මේ අපේ ආයෝජන අවස්ථා අපේ රට තුළට එනවා. එතකොට මම අහන්න කැමතියි දැනගන්න ඔබේ සංවර්ධන ව්‍යාපෘතීන් හරහා මේ ලැබෙන ආයෝජන අවස්ථා මේ රට තුළ ආදායම උත්පාදනයට බලපාන්නේ කොයි වගේද? සංවර්ධන ව්‍යාපෘති සඳහා ලැබෙන ආදායම් ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඒවා ලැබෙන්නේ දැන් අර අපි කියන්නේ පබ්ලික් ගුඩ්ස් විදියට එනවා නම් අපේ ගුවන් තොටුපළ වල ඒ වගේ දේවල් ආවොත් නම් ඒකෙන් ආදායමක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒක අර ඇත්තටම අපේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය දෙයක් විදියට තමයි මූලික වශයෙන් එන්නේ. හැබැයි එතනින් එහාට සමහරවිට ඒවෙන් ආදායම ලැබෙන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් රජය ලබා ගන්න බදු ආදායම් විදියට ලැබෙන දේවල් තියෙනවා. දැන් අපි වරායක් හැදුවොත් එහෙම වරායට කන්ටේනර් ටර්මිනල් එකක් තියෙනවා නම් ඒ ටර්මිනල් එක කාට හරි රෙන්ට් එකට දුන්නාම ඒකෙන් ආදායමක් යනවා. ඊට අමතරව වරාය සේවාවන් එද්දී ඒවයි ආයතන හැදෙද්දී ඒවයින් තමයි රජයට බදු ආදායම් වැඩි වෙන්නේ. එහෙම නැතුව අර මොන හරි ව්‍යාපෘතියක් හැදුවා කියලා ඒකෙන් ඍජුවම මේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් ආදායමක් ගන්න ගියොත් තමයි රජය ව්‍යාපාර කරන මට්ටමට වැටෙන්නේ. මෙහෙම එකක් අපි හදනවා ඒකෙන් අපි ගාණක් හම්බ කරගන්නවා. එහෙම නැතුව ඇත්තටම රජය මූලික වශයෙන් කරන්නේ ඊට වඩා මේ කියන්නේ අපි කියන්නේ පරිසරයත් බලන්නේ. මොකද රජයට නිකම් මේ ආයතනයේ ලැබෙන බද්ද විතරක් නෙවෙයි. ඒ ආයතනයේ ලාභයෙන් 30%ක බද්දක් හම්බ වෙනවා. ඊට අමතරව ඒ ආයතනයේ කවුරු හරි රුපියල් 1,50,000ට වඩා වැඩිපුර රැකියාවක් කරනවා නම් ඒකෙනුත් නැවත බද්දක් හම්බ වෙනවා. වැට් එකෙන් ආයෙ තව 118ක් හම්බ වෙනවා. ඔය වගේ රජයේ චුට්ටි දෙයක් කර ආයෝජනය කරලා එතන විශාල රැකියා ප්‍රමාණයක් හැදුනොත් එහෙම එතනින් එන ආදායම අපි කියන පැටව ගගහ තමයි ආදායම එන්නේ. ආර්ථිකය වර්ධනය වෙනවා, කාර්යක්ෂමතාව වැඩෙනවා. ඒ කෝණයෙන් තමයි අපි මේක බලන්නේ. රයිට් මේ වගේ මම මේ අවසාන වශයෙන් අපි දැන් අද වැඩසටහනේ යන්න කලින් මම දැන් අහන්නේ දැන් මේ විශේෂඥවරුන් දෙන්නම ඉන්න තැනදී යම්කිසි වෙලාවක අපේ රටට ආණ්ඩුව මේ පොලයිට් වෙලා කියන්නේ කොහොමද හරි නිහතමානී වෙලා ආණ්ඩුව අවස්ථාවක් දෙනවා එන්න විශේෂඥවරු ඇවිල්ලි වෙරලා අපිට මඟ පාදලා දෙන්න කොහොමද රටේ ආදායම
පාදනය වැඩි දියුණු කරන්නේ. ඒවට නිර්මාණාත්මක ක්‍රම නිෂ්පාදනය කරලා දෙන. කියලා මම පොඩ්ඩක් ප්‍රශාන්ත්ගේ පැත්තට එනවා. මොන වගේ යෝජනාද ප්‍රශාන්ත් කරන්නේ? අපි රටේ ආදායම වැඩි කරලා ඒ ආදායම තිරසාර විදියට. පළවෙනි දේ ඒකනේ දැන් ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්න ආදායම එනවා. නමුත් මේක තිරසාරව අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා නිසි සැලසුමක් ඒ වගේ දෙයක් නැහැ. ඉතින් මොන වගේ යෝජනාද දෙන්නේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන්? මොකද අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලයි එනේ දකී කියලා. මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් නවෝත්පාදන තිරසාර ආදායම උත්පාදන ක්‍රමවේද විදියට? ප්‍රධානමත් අපි උත්සාහ කරන්න ඕනේ අපේ තියෙන ශක්තියින් මොනවද? අපේ තියෙන හැකියාවල් මොනවද? ඒවා තව දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. සංචාරක කර්මාන්තය අපේ පිහිටීම මත අපේ රටේ තියෙන සම්පත් මත හොඳ අවස්ථාවක්. නමුත් අපේ ඒ හැකියාවට ගැලපෙන ප්‍රතිඵල ලැබිලා නැහැ සංචාරක කර්මාන්තය තුළින්. මම විශ්වාස කරනවා සිංගප්පූරුවේ අවුරුද්දකට ඩොලර් බිලියන 20ක් හොයනවා සංචාරක කර්මාන්තයෙන් විතරක්. ඩොලර් බිලියන 20ක්. තායිලන්තයෙන් හොයනවා ඩොලර් බිලියන 60ක්. අවුරුද්දකට. අපි ඩොලර් බිලියන 5ක් හොයපු කාලේ මතක නැහැ. මම හිතන්නේ 3ක් 4ක් වගේ තියෙනවා. දැන් ඒක ඉතින් මෙතන අහන්න ඕනේ ඇයි අපිට බැරි? තායිලන්තේ අපිට තියෙන ඔක්කොම තියෙනවා. ඇයි අපිට බැරිලා තියෙන්නේ? සිංගප්පූරුවේ ඇලක් නැහැ, දොලක් නැහැ, ගඟක් නැහැ, කන්දක් නැහැ, මුහුද් නැහැ. ඒත් වුණ පුළුවන් වෙලාවට ඩොලර් බිලියන 20 සංචාරක කර්මාන්තය. දැන් අපේ මේ තියෙනවා හැමදාම. ලෝකයේ ආකර්ෂණයක් තියෙනවා. ලෝකේ මාධ්‍යනුත් අපිට හොඳ සහයෝගයක් දීලා තියෙනවා. කොහොමද මේක සංචාරකයෙක්ට දෙන්න පුළුවන් උපරිම අවස්ථාව කොහොමද මෙතන ඇති කරන්නේ? ඒ සඳහා අපිට තව කාමර අවශ්‍ය වෙනවා, තව ආයෝජකයින් ගෙන්නන්නට අවශ්‍ය වෙනවා. සහ ඒ අත්දැකීම තවත් නිතරම තියෙන දේ දිනු කර ගන්න ඕනේ. අද ටිකක් වැඩි කරලා ආයෙ පල්ලෙහාට යන්න දෙන්න බෑ. ඒක නිසා මේ හැම ප්‍රධාන ආයතනයකම ඉතාමත්ම දක්ෂ නායකත්වයක් අවශ්‍ය වෙනවා. සහ විනිවිදභාවයක් අවශ්‍ය වෙනවා මේ දේ හරියට කරගෙන යන්න. එහෙම පුළුවන් මම විශ්වාස කරනවා අපේ සංචාර කර්මාන්තයෙන් හොයන මුදල අපිට දෙගුණ කරගන්න පුළුවන්. ඒ හරි නායකත්වයක් නිර්මාණශීලීත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ඩුබායි තායිලන්ඩ් වගේ රටවල අර කොන්ෆරන්ස් වෙනියු එකක් හැටියට ඒගොල්ලෝ ඕකේ හැම තැනින්ම වෙනවා කොන්ෆරන්ස්. ලංකාවේ කොන්ෆරන්ස් වෙනියු එකකට අපිට හදාගන්න පුළුවන් නම් මීට වඩා පැහැදිලි ක්‍රමවේද හැදුවා දැන් මගේ දිස්ත්‍රික්ක හම්බන්තොටනේ හදලා තියෙනවා මේ MRCC මහින්ද රාජපක්ෂ ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් හෝල් එක. මං හිතන්නේ අතු ගන්නෙත් නෑ ඒක මේ සෑහෙන්න ලොකු භූමි ප්‍රමාණයක් වහලා දාලා තියෙනවා. ඉතින් අපේ උත්සාහය තියෙන්නේ කොහොමද මේවා කාර්යක්ෂමව ප්‍රායෝගිකව වැඩේ කරවන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න මේ සංචාර ක්‍රමවල අනිවාර්යයෙන්ම ඒ සමගම අපේ IT සෙක්ටර් එකෙන් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ওই අලුත් බද්දෙන් සමහර අයගේ බයක් තියෙනවා මිනිස්සුගේ ලැබෙන ආදායම ඔවුන් එක්ක විදේශගතව තවයිද නැත්නම් වෙන ක්‍රමයකින් ගෙනේද නැත්නම් ඔවුන් මේක ඩිජිටල් නෝමෑඩ්ස්ලා කියලා මෙහි වෙන රටවල කට්ටිය මෙහි ඉඳන් වැඩ කරන තත්ත්වයකටපත් ගන්න ඔවුනුත් දමලා ගහලා යයිද දැන් මේ අපි බලන්න කොහොමද මේ ශාස්ත්‍රය දියුණු කරන්නේ. ඒ ශාස්ත්‍රය දියුණු වෙන්නේ මොනවාද? මම හිතන්නේ මීට වඩා මොරටු කැම්පස් එකකින් සාහනයක තව පුළුවන් ද ග්‍රැජුවේට්ස් එළියට ගන්න. පුළුවන් අපිට ඕ ලෙවල් ඉඳලම සමහරක් ශිෂ්‍යයන්ගේ ප්‍රගුණතාවයක් තියෙනවා නම් ඒ අධ්‍යාපන සඳහා යොමු කරන්න. ඒ ශාස්ත්‍රයේ ඉන්න අපේ ස්කිල් ෆෝස් එක වැඩි කරගන්න පුළුවන් නම් සහ ඒ ශාස්ත්‍රයන් මේ රට හැර යන්නේ නැතුව වෙන රටවලට යන්නේ නැතුව මෙහි ඉඳන්ම වැඩ කරන්න පුළුවන් කොහොමද මේ IT ශාස්ත්‍රය රැක බලාගන්නේ? ගොඩක් වෙලාවට මේ පෞද්ගලිකාංශයේ හිටපු අය මහන්සිලා කරපු දෙයක් මිසක් රජයේ දිගුකාලීන සැලැස්මක් නිසා ඇති වෙච්ච දෙයක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන්වත් කොහොමද මේ අය කියන දේ පොඩ්ඩක් අහලා සමබර තීරණ ටිකක් ගන්න. ඒ සමගම මේ ඩිජිටල් කරණය ගැන අපි අගය කරන්නට ඕනේ. මම හිතන්නේ මේ රජය ගත්ත වැදගත්ම තීරණයක් හාන්ස් විජේසූරිය වගේ චරිතයක් රටට ගෙනල්ලා ඒ සහ ඌ විතරක් නෙමෙයි ඌ අතර තියෙන කණ්ඩායම අනිවාර්යයෙන්ම අපේ ලංකාව තුළ ඩිජිටල් කරණය ගැන දැනුම තියෙන මිනිස්සු එතන ඉන්නවා. එතන දේශපාලන පත්වීම් නැති බවට අපිට පැහැදිලි. එතන يعني අම්කිසි විශ්වාසයක් තියාගන්න පුළුවන්. දැන් ඉන්දියාවේ වුණා දූෂණය මම හිතන්නේ 10%කින් අඩු කරගන්න පුළුවන් වුණා. ඩිජිටල් කරණය නිසා අතරමැදියා නැහැ. පගාව ඉල්ලන මිනිස්සු නැහැ. දැන් කෙලින්ම රිසිට් එක ඒ ඩිජිටල් කරණය ලොකු වාසියක් වෙනවා. සහ වැඩි ආදායම් ලබන්න පුළුවන්. ඒ තියෙන අකාර්යක්ෂමතාවය නැති කරගන්න පුළුවන්. සහ ඩිජිටල් කරණය තුලින් මම හිතන්නේ ආයෝජකින්ටත් යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා මේ ක්‍රමය තුළ යහපතක් වෙයි කියලා. ඒකිනුත් මම හිතන්නේ අපි ඒ ගමන හරියටම යනවා නම් ඔය මගදී නවත්තන්න නැතුව හරියටම වැඩේ ක්‍රියාත්මක කරනවා නම් මම හිතන්නේ මේ රජයේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ඒ දේ ක්‍රියාත්මක කරන අන්තිමේදී රජයේ දැන් ඉන්න සේවකයෝ ඉන්න බෑ. මේ ඉන්න සේවකයා මේකට අකමැති නම් ඉන්න සේවකයා වැඩ කරන්න කැමති නැති අය ඉන්නවා නම් දේශපාලන පත්වීම් ඉන්නවා නම් ඔවුන් යහපත් දේ ඔවුන් කඩාකප්පල් කරනවා නම් ඒ ගායගේ ඔළුව අත ගා මේ ගමන දෙකම යන්න බෑ. ඒක නිසා දැන් පැහැදිලි දක්ෂ නායකත්වයක් ඕනේ. ඒ නායකත්වයේ ජනාධිපතිතුමා ඇතුළු මේ රජයට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි ඔවුන්ට සුබපතනවා සහ බලාපොරොත්තු වෙනවා. එහෙම නොකළා නම් අපිට වැඩි දියුණුවක් අත්දකින්න අමාරුයි මේ අවුරුදු 5ත්. ඒ වගේම තමයි. නව දේශපාලන සංස්කෘතියක් ඒ වගේම පිළිතුරු. ඒ වගේම අවසානයේ තමයි දකින්න පුළුවන් වෙන්නේ.
අවසාන වශයෙන් ධනනාත් කෝසල මමත් අහන්න ධනනාත්විනුත් අහම නේද අපේ ප්‍රශ්නේ. ඇත්තටම මේ රජයට මේ ආදායම උත්පාදනය ඒ කියන ක්‍රියාවලිය තුළ ගන්න පුළුවන් සාර්ථක ක්‍රමවේද මොනවද? මගේ නම් අදහස තමයි ඕනම රජයක් සහ බදු ගෙවන ජනතාව ගෙවන්න වෙන සමස්ත ප්‍රමාණය තමයි ගෙවන්න වෙන ප්‍රමාණය රජයේ ආදායම් ඉලක්කය නෙමෙයි. රජයේ වියදම තමයි අපි අවසාන වශයෙන් ගෙවන්න වෙන්නේ. අපිට දැන් කිව්වට ආදායම් බිලියන ට්‍රිලියන 5යි කියලා අවසාන වශයෙන් රජයේ සෑම වියදමක්ම අපිම ගෙවන්න වෙනවනේ. වෙන කවුරුත් නැහැ රජයට ගෙවන්න. එතකොට මෙහෙද අපි හිතන්න ඕන අපිට ඇත්තටම ට්‍රිලියන 7ක් ගෙවන්න වෙනවා. එතකොට මෙතනදී 7ට අමතරව තව ඒ 7 ඇවිල්ලා ණයවල පොලිය විතරයි. ණය සඳහා නැවත ණය ගන්න වෙනවා තව ට්‍රිලියන 1.6ක. ඉතින් ඒ නිසා මගේ නම් අදහස මම නම් මුලින්ම බලන්නේ ආදායම පැත්තෙන්. මොකද ආදායම පැත්තෙන් හිතනවා කියලා කියන්නේ අපි තව බදු ගෙවන්නන් මොන විදියකට හරි මිරිකන්න වෙනවනේ. ඒ නිසා වියදම පැත්තෙන් මුලින්ම බලන්න. රජයේ ප්‍රමාණය පොඩ අඩු කරලා මේ වියදම යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්න. හැබැයි වියදම් කළ යුතු දේවලුත් තියෙනවා. අධ්‍යාපනයට සෞඛ්‍යයට මීට වඩා වියදම් කරන්න ඕනේ. නමුත් වියදම් පැත්තෙන් හිතන්න ආදායම වැඩි කරගන්න බදු පරිපාලනය දියුණු කිරීම තමයි මූලික වශයෙන් කරන්න නිසා බදු පදනම වැඩි කිරීම. ඒක තමයි අපිට තියෙන එකම ඔප්ෂන් එක. හැබැයි වියදම් කළමනාකරණය කරන්නේ නැතුව ආදායම් විතරක් වැඩි කරලා කවදාවත් මේක අපිට මේක කරන්න බෑර කියනනේ. ආශාවන් පස්සේ හඹා ගිහිල්ලා ඒක සම්තෘප්තවනේ කරන්න බෑ. වියදම් ඕන විදිහට වියදම් කරන්න කියලා අපි ආදායම් ලැබමුකෝත් හරියන්නේ නැහැ. වියදම් අඩු කරන්න ඕනේ. ඒකත් එක්ක කළමනාකරණය කරලා ආදායම වැඩි කරගන්න එක තමයි හොඳම විදිය. හරිනම් අද දවසේ රිෂ්ණි අපිට සූදානම් සමුගන්න මම හිතන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වුණේ මේ අයවැය තුල සඳහන් කළ දෙන ආදායම කොහොමද අපි උත්පාදනය කරගන්නේ සහ ඒක කොහොමද තිරසාර කරගන්නේ සහ වැඩි දියුණු කරගන්නේ කියන කාරණාව. නමුත් මේ අපි කියන දේ ආදායම කෙසේ වෙතත් මේ වියදම් ටික පාලනය කරගන්න අපිට හැකියාවක් ලැබෙවි කියන බලාපොරොත්තුවත් එක තමයි. ඉතින් අපි සූදානම් ඊළඟ සතියේ මේ වගේම වැදගත් වැඩසටහනක් එක්ක හමු වෙන රිෂ්ණි නම් අපි ඔව් ඊළඟ සතියේ හමු වෙනකන් අපි අතට මේ වැඩසටහන අපි නිමා කරනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේත් ධනනාත් මහත්මයා ඇඩකට ආයතන නියෝජනය කරමින් වෙනවා. වගේම ප්‍රශාන්ත ආසිදිවස මහත්මයා සීව ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාර වෙනුවෙන් මේ දැනුම බෙදා හදා ගත්තා. මේ දැනුම සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබ වෙත ලබා දෙන්නේ මේකෙන් යම්කිසි අවබෝධයක් ගන්න රටේ තියෙන ආර්ථිකය පිළිබඳව අයවැය පිළිබඳව සහ අවබෝධයකින් යුතුව පුරවැසියන් විදිහට ඔබ කටයුතු කරන්න. මොකද සෑම වසර 5කට සැරයක්ම ඔබට එන අවස්ථාවක් අවබෝධයකින් යුතුව ඔබේ නායකයින් තෝරාපත් කරගන්න සහ ජීවත් වෙන වටපිටාව තුලත් අවබෝධයකින් යුතුව ජීවත් වෙන්න. ඉතින් ඒකින්ද මේ අරමුණෙන් ඇතුව තමයි අපි මේ වැඩසටහන ගෙනෙන්නේ විසඳුම් සමගම සියවස් දැක්මක් එක්ක විෂන් 100. එහෙනම් අපි ලබන සතියේත් හමු වෙමු. ආයිබෝවන්.